x හොයන්න කියලා දාලා තියෙන්නේ. හරිද? x අනිවාර්යෙන් ඔයාලා හොයන්න ඕනේ. y z නෙමෙයි x වල අගය තමයි සොයන්න ඕනේ. තේරුණාද? මම මෙතන දීලා තියෙනවා. තේරුණාද? ඔව් සර්. කොල්ලෝ ටිකට තේරුණා නේ? ආයෙ මං කියලා දෙන්නේ. මොකද්ද නම කිව්වේ? නැතු සර්. නෙතුට තේරුණාද? තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් සර්ගෙන් අහන්න ඕනේ. ලැජ්ජ වෙන්න එපා අහන්න ඕනේ තේරුණා. තේරුණාද? අනිවාර්යෙන් අහන්න ඕනේ. හරි සර්. මොකද්ද නම කිව්වේ? නැතු සර්. නෙතු. හරි ලස්සන නම. මෙතන මේ පාඩමක් කියලා දෙනවා තේරෙන්නේ නැද්ද? සද්දේ. තොපිලාව එළියට දානවා බලපියව. වහ බය වුණාද? බය වෙන්න එපා ඈ. මුංග මෙහෙම හදලා ගන්න ඕනේ නැත්තම් බෑ. තේරුණාද? ලස්සනයි නේද? තේරෙන්නේ නැත්නම් එන්න ඕනේ ස්ටාෆ් රූම් එකට ඇවිල්ලා හරි මගෙන් අහන්න. හරිද? හරි පාඩම ඊට පස්සේ excuse me sir. මාත්‍ය ඇයි මොකද උතන හිටගෙන? මට පරක් වුණා sorry sir. පරක් වුණාද? මේ ක්ලාස් එකේද? මේ ක්ලාස් එකේ? ක්ලාස් එකේ. උඹලට එද්දි වෙලාවට එන්න දන්නේ නැද්ද? නෑ. අද ක්ලාස් එකෙන් නෑ. අද ක්ලාස් එකෙන් එළියෙ ඉඳපන්. ඵලයන්. අනේ ප්ලීස් සර්. අනේ සර් මේ සර්. කවුස ගන්න එපා මගේ පීරියඩ් එකේ සෙල්ලම් දාලා. හරිද? නෑ chance දෙන්නේ නෑ. ආයි පරක් වෙලා આવොත් මෙවල්. පරක් වෙලා આવොත් ඔහොම නෙමෙයි දෙන්නේ. ඵලයන් ඉඳගනි. මෙතන. අනිතු මොකද? වැඩේ. ඔව් ඔයා බලන්නවා. කතනවා. නතු. ඔයා බලන්න බෑ. එන්න. හරි. ඊට පස්සේ x වලගේ excuse me sir. මේ පන්තියද? so sorry. මේ ක්ලාස් එකේ තමයි. දැන් පරක් වුණාට කමන්නේ එන එක තමයි වැදගත්. එන එක තමයි වැදගත්. මොකද්ද නම? පියුමි සර්. පියුමි. පියුමි. ලස්සන නමක් නේ. ඊට පස්සේ වාඩි වෙන්න බෑ මෙතනින් වාඩි වෙන්න. දන්න නැති දේ සර්ගෙන් අහගන්න පුළුවන් නේ. ඉස්සරහින් වාඩි. හරිද? එන්නේ ඉස්සරහට. ඔකොල්ලා ලහිරු. පලෙන් පස්සට ඉඳගෙන. Thank you sir. Thank you so much. Thank you. ලකුණු 50ට වැඩි අයකෝ. කොල්ලෝ ටිකට 50ට වැඩි. අඩු අයකෝ. 50ට වැඩි කියන්නේ කීයද? 80ට වැඩි උන්නේ නැහැ. ඉංගල ගන්න එපා කාලා ගන්න වගේ ඉඳහල්ලා. 80කට වැඩිපුර ගන්න එපා උඹලා. මරු, ලහිරු, දනුෂ්ක, ප්‍රබාත්, ප්‍රභාෂර ඉංගල ගන්න එපා උඹලා. ඕම ඉඳහා. පියුමිට කීයද? 30යිද? අයිකට කමන්නේ මේ 30ක් කියන්නේ හොඳයි. 30ක් හරි ගත්ත එක. ඊළඟ පාර වල හොඳට ගණන් හදන්න පුරුදු වෙන්න. දැන් නැත් දේවල් තියෙනවා මගෙන් අහන්න බය වෙන්න. තේරෙනවද? බය වෙන්න බය. XY ප්‍රශ්නයක්ද? නෑ පියුමිට ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නේ? ප්‍රශ්නයක්. ප්‍රශ්න නම් අහන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් තියෙනවා අහන්න ඕනේ. ආෆ්ටර් ක්ලාස් තියෙන්නේ පිරිමි ළමයිට වෙන දවසට ගෑනු ළමයිට වෙන දවසට. ඇයි ඒ හුම්මේ ගන්න එපා. හරිද? පිරිමි ළමයි එක්ක වැඩ කරන්න බෑනේ ගෑනු ළමයිට. සද්දයිනේ. ඒකින්ද උඹලට වෙන දවසක ගෑනු ළමයිට වෙන දවසක. ඒ විදිහට තමයි මට ලේසි උඹලට පාඩම් උගන්වන්න. ඊළඟ පීරියඩ් එක කවුද? මිස් ඇවිල්ලාද කියලා බලලා එනවා. ස්ටාෆ් රූම් එකේ බලලා එනවා. සුපර්. බලවල. මිසුත් නැත්තම් මං ඊළඟ පාඩමත් මං ගන්න බැලුවේ. ආෆ්ටර් ක්ලාස් තියෙන්නේ පිරිමි ළමයිට වෙන දවසට ගෑනු ළමයිට වෙන දවසට. ඇයි ඒ හුම්මේ ගන්න එපා. හරිද? පිරිමි ළමයි එක්ක වැඩ කරන්න බෑනේ ගෑනු ළමයිට. සද්දයිනේ. ඒකින්ද උඹලට වෙන දවසක ගෑනු ළමයිට වෙන දවසක.